මේ මුහුදු කොටි යනුවෙන් හැඳින්වූ කල්ලිය පිළිබඳ පැවති බිහිතිය නිමා කළ අවස්ථාවයි. මුහුදු කොටි යන වචන යුගල ව්‍යවහාරයෙන් ඉවත් කිරීමේ අවස්ථාවයි. බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වාගේ අනදීම යටතේ 593 බලසේනාධිපති ලෙෆ්ටිනන්ට් කර්නල් සුජීව සෙනරත් යාපාගේ මෙහෙයවීමෙන් 6 වන ශ්‍රී ලංකා පාබල හමුදා බලඇණිය හා 11 වන ගැමුණු හේවා බලඇණිය 12 වන පාබල හමුදා බලඇණිය මෙන්ම 4 වන විශේෂ බලකායේ සෙබළුන් දින 5ක් පුරා වඩ්ඩුවාකල් කලපුව තරණය කොට කිලෝමීටරයකට ආසන්න දුරක් ඉදිරියට ගමන් කළේ මුහුදු තීරයට සමාන්තරවයි. මෙම ඓතිහාසික මෙන්ම ඉතිහාසයේ ස්වර්ණමය අකුරෙන් ලියවෙන මේ දිනයේදී දිවයින වටා පිහිටි සමස්ත මුහුදු තීරයේම ආරක්ෂක හමුදාවන්ගේ පාලනයට නතු කර ගනිමින් 59 සේනාංකයේ 11 වන ගැමුණු හේවා බලඇණියත් 58 සේනාංකයේ 11 වන පාබල හමුදා බලඇණියත් එකිනෙකා හමු වීම සුවිශේෂී තත්ත්වයක්. එම බලඇණිවල අනදෙන්නන් වන ලෙෆ්ටිනන්ට් කර්නල් තිෂාන්ත ප්‍රනාන්දු හා ලෙෆ්ටිනන්ට් කර්නල් කිත්සිරි ඒකනායක එකිනෙකා හමු වී සමබදා ගන්නා අතර වාරයේ 58 සේනාංකයේ බලසේනාධිපතිවරුන් තිදෙනාද එම අවස්ථාවට එක් වුණා. 581, 582 හා 583 බලසේනාධිපතිවරුන් වන ලෙෆ්ටිනන්ට් කර්නල් දේශප්‍රිය ගුණවර්ධන, කර්නල් සංජය වනිකසිංහ සහ ලෙෆ්ටිනන්ට් කර්නල් රමේෂ් ප්‍රනාන්දු යන නිලධාරීන් 59 සේනාංගයෙන් පැමිණි අනිකුත් සියලු නිලධාරීන් වැළඳ ගනිමින් ආචාර සමාචාර දැක්වූ මේ අවස්ථාව ඉතා අභිමානවත් මෙන්ම